අර දෙම්පසන් කිව්ව කතාව ඇත්තද? අපි කැතද? මේ ඉන්නේ මනමෝලි. ඉදාගන්න ගියා අපි හතරට. දැන් හතමාරයි. මෙයාට බඩගිනි ගියා වේපස් කනවා. එතකොට ආගෙන මම තමයි ගෙන්නන්නේ. මේ බලන්න සති කලාවක් ඒ දෙකට එක පිටින් තියාගෙන අහිංසකයා වගේ කනවා මේ බලන්න. සැලෝන් එකේ දොර නිකන් බලන් ඉන්න අපි දෙන්න. මේ ඉතින් අපි දෙන්න දොර ඇරගෙන ඉමීට යනවා ඇතුළට මනමාලිව හොයාගෙන මේම යනවා. ඉතින් මේ පඩිපත නැගගෙන ගියාම අපිට දකින්න ලැබුණා අපේ ලස්සන මනමාලි අපේ නිකන් පාර බලාගෙන ඉන්නවා කියලා. ඇත්තටම ඉතින් අන්ධ වෙනකොට නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණාද බන්දා. මේ තමයි ඉතින් මං ඔෆිෂියලි පළවෙනි පාරට මෙච්චර වැඩ වෙවි විකාර කර දෙවනි මනමාලියක් උනේ. ඉතින් ඔයාලම කියන්න බලන්න මම කැත හින්දාද මම උස හින්දාද මොකක් හින්දාද මම අනික් කටිය දෙවනි මනමාලියට ගත්තේ නැත්තේ කියලා. ලේසියකට ඉතින් මාව ගන්නෙ නෑ. අපේ මනමාලි මාරම ලස්සන නිසා බය නැතුව අපිව ගන්න ඇති මං හිතන්නේ. මේ ඉතින් අරුම පුදුම දෙවෙනි මනමාලි වගේ ඉතින් ප්‍රථම වතාවට හෙන්න ඉතින් කැටයන් දදා ඉන්නකොට අපි මනමාලියක් කියවිලා දෙකක් පින්නලා යන අවස්ථාව. බලන්න ඉතින් මෙයා කොච්චර ලස්සනද කියලා කියන්න දෙයක් නැහැ නේ ඉතින් ලස්සන මනමාලියක්. මේ තියෙන සැලෝන් එකේදී අපි හරියට ඩ්‍රෙස් කරන්න කලින් මේකප් කරලා ඉවර වෙලා ගත්ත ෂූට් එක. මල කෝලන් තමයි ඉතින් අපි කරලා තියෙන්නේ බැලින්නම්. කරපු ෂූට් එක ඊට පස්සේ මේ තියෙන්නේ ස්ටුඩියෝ බ්‍රාව් එකෙන් කරපු ඔෆිෂියල් ෂූට් එකෙන් කොටසක්. ඉතින් අපි කට්ටිය ලස්සනයි නේද? මම ඉතින් ලස්සනයි කියලා හිතාගෙන බෑ ඇවිදින ගමන්